අයිබෝවන් සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මෙන්ටල් හෙල්ත් මගේ YouTube නාලිකාවට. අද කතා කරන්නේ නිහඬ මිනිසුන් ගැන. ඉතින් නිහඬ මිනිසුන් කියන්නේ කවුද කියලා හරියටම දැනගන්න මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටින්න කියලා මම ආරාධනා කරනවා. පන්ති කාමරවල, සේවා ස්ථානවල, පවුල්වල, ජනාකීර්ණ නගරවල, කුඩා ගම්මාන වැනි එකී නොකී සෑම තැනකම නිහඬ මිනිසුන් සිටිති. ඔවුන් අප අතර සිටගෙන එකම වීදි හරහා ඇවිදිමින් සහ එකම කාමරවලට ඇතුළු වෙමින් ලෝකයේ ඊට වෙනස් ආකාරයකට අත්විඳිති. ඔවුන් තම අදහස් ශබ්ද නගා ප්‍රකාශ නොකරයි. ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම මන්දගාමී, මෘදු හා නිහඬය. ඒ නිසා බොහෝ විට ඔවුන්ව අන් අය විසින් වැරදියට වටහා ගනු ලැබේ. නිහඬතාවය යනු කතා නොකිරීම පමණක් නොවේ. නිහඬ පුද්ගලයන්ට එය ලෝකයේ වටහා ගැනීමේ ක්‍රමයක්ද වේ. එය ඔවුන් තොරතුරු සකසන ආකාරය, හැඟීම් කළමනාකරණය කරන ආකාරය සහ ඔවුන් අන්තර්ක්‍රියා සිදු කිරීමට යොදා ගන්නා ආකාරයද වේ. ඔවුන්ගේ නිහඬතාවය සෑම විටම චේතනාන්විතව කරන ක්‍රියාවක් නොවන අතර එය ඔවුන්ට ස්වභාවයෙන්ම උරුම වූ දෙයක් ලෙස සඳහන් කිරීමට පුළුවන්. ඔවුන්ගේ නිහඬ බවට කිසිදු යටි අරමුණක් නොමැත. එය සරලවම මිනිසුන්ගේ හුස්ම ඉහළ පහළ යනවාක් මෙන් ඉතාමත් ස්වාභාවිකය. පිටතින් බලන විට නිහඬ පුද්ගලයන් නිසියාකාරව කියවීමට, එහෙමත් නැත්නම් තේරුම් ගැනීමට යම් අපහසුතාවයක් පෙනෙන්නට පුළුවන්. ඔවුන් යමක් ප්‍රකාශ කරන එක පාලනය කරගෙන ඇත. එය ඔවුන් හිතාමතාම කරන දෙයක් නොවේ. ඔවුන් යමක් පැවසීමට ප්‍රථමයෙන් එය තමන්ගේ යටිසිතට යොමු කරමින් එය පැවසීමට සුදුසුයයි හැඟුණොත් පමණක් පැවසීමට පුරුදු වී සිටිති. ඔවුන්ගේ ප්‍රතික්‍රියාවන් ඉතාමත් සියුම්ය. ඔවුන්ගේ වචන ප්‍රවේශමෙන් එළියට එයි. ඔවුන්ගේ නිහඬ බාහිර පෙනුමට යටින් මම කලින් සඳහන් කළාක් මෙන් නිරන්තර අභ්‍යන්තර ක්‍රියාවලියක් සිදු වෙමින් පවතී. ඔවුන් යමක් ප්‍රකාශ කිරීමට පෙර එය දැකීමට, විශ්ලේෂණය කිරීමට, සංසන්දනය කිරීමට හා අර්ථ නිරූපණය කිරීමට ඔවුන්ගේ යටිසිතට බාර කර එයින් අනුමැතිය ලැබුණහොත් පමණක් එය ප්‍රකාශ කිරීමට පුරුදු වී සිටින අයවලුන් වේ. නිහඬ පුද්ගලයන් බොහෝ විට නිහඬ ආකාරයට ළමා කාලයේදී වර්ධනය වේ. ළමා කාලයේදී ඔවුන් වටා ඇති ලෝකයේ විසින් ඔවුන්ගෙන් ශබ්දය අපේක්ෂා කරයි. ගුරුවරුන් පිළිතුරු අපේක්ෂා කරයි. දෙමාපියන් කතන්දර අපේක්ෂා කරයි. යහළුවන් සහභාගීත්වය අපේක්ෂා කරයි. නමුත් නිහඬ දරුවන් ඒ සෑම විටකම මේ දේවල් සපයන්නේ නැත. ඔවුන් සම්බන්ධ වීමට පෙර නිරීක්ෂණය කරයි. ඔවුන් කතා කරනවාට වඩා සවන් දෙයි. ඔවුන් පරිසරයේ ආධිපත්‍යය දරනවා වෙනුවට එය අවශෝෂණය කරගනී. ඔවුන් තරුණ වියේදී වැඩිහිටියන් ඔවුන්ට කතා කරන්න වඩා විශ්වාසයෙන් සිටින්න හෝ වඩා සහභාගී වෙන්න යයි පැවසිය හැකිය. නමුත් නිහඬ දරුවන් එසේ නොකරයි. නිහඬ දරුවෙකුට කතා කිරීම විශ්වාසය නියෝජනය නොකරයි. එය උත්සාහය නියෝජනය කරයි. සහභාගීත්වය සෑම විටම කතා කිරීම යනුවෙන් අදහස් නොකරයි. නිහඬ දරුවා අන් අය නොසලකා හරින දේවල් දකින නිහඬ යෞවනයෙකු බවට පත් වී ඇත. ඔවුන්ගේ සමවයසේ මිතුරු මිතුරියන් ශබ්ද නගා කතා කරන විට, ඉක්මනින් දේවල් සිදු කරන විට, ක්ෂණික ප්‍රතිචාර දක්වන විට නිහඬ යෞවනයා සියල්ල සෙමින් සිදු කරයි. ඔවුන් කැමති පන්ති කාමරයේ කෙළවරේ ආසන වලටයි. පාසල අවසන් වූ ගමන් ඉක්මනින් නිවසට යාමට ඔවුන් වඩාත් ප්‍රිය කරයි. ඔවුන් සැඟව සිටින්නේ නැත. ඔවුන් නිරීක්ෂණය කරමින් සිටිති. ඔවුන් නිහඬව දේවල් ඉගෙන ගනිමින් සිටිති. නිහඬ මිනිසුන් විසින් ලෝකයේ අනිත් මිනිසුන් නිහඬතාවයට වඩා ഘോഷාකාරීත්වයට වැඩි වටිනාකමක් දෙන බවට ඉගෙනගෙන සිටිති. එබැවින් ඔවුන් තම නිහඬතාවය ප්‍රවේශමෙන් ආරක්ෂාකාරීව ඉදිරියට ගෙන යාමට ඉගෙනගෙන සිටිති. කාලයත් සමග ඔවුන්ගේ නිහඬතාවය බාධාවකින් තොරව පැහැදිලිව සිටිය හැකි පුද්ගලික ලෝකයක් බවට පත්වේ. වැඩිහිටියන් ලෙස නිහඬ පුද්ගලයන් මෙම ස්වභාවය නැති කර නොගනි. ඒ වෙනුවට ඔවුන් එය පිරිපහතු කරගනි. ඔවුන් සංවාදවලදී වඩාත් තෝරා බේරා ගන්නා ප්‍රතිචාර දක්වයි. ඔවුන් වචන භාවිතා කරන විට වඩාත් ප්‍රවේශම්කාරී වේ. ඔවුන් දෙයක් පැවසීමට ඇත්තම් පමණක් යමක් පැවසීමට වචන භාවිතා කරයි. ඔවුන් චිත්ත වේගෙන් දේවල් පැවසීමට, අනවශ්‍ය පැහැදිලි කිරීම් වලට සහ තර්ක විතර්ක වලින් වැළකී සිටීමට වග බලා ගනී. ඔවුන්ගේ නිශ්ශබ්දතාවය වැදගත් දේ වැදගත් නොවන දේවල් වලින් වෙන් කරන පෙරහන් කඩක් වැනිය. රැකියා ස්ථානවල නිහඬ පුද්ගලයන් බොහෝ විට අවතක්සේරු කරනු ලැබේ. ඔවුන් සමග එකට වැඩ කරන අය ඔවුන්ව බොහෝ විට වැරදියට තේරුම් ගනු ලැබේ. නිහඬ පුද්ගලයන් තමන් කවුද යන්න තේරුම් කරන්නේ කතාවෙන් නොව වැඩ කිරීමෙනි. ඔවුන් නිරන්තරයෙන් වැඩ කරයි. ගැඹුරින් නිරීක්ෂණය කරයි. ඔවුන් ළඟ බොරු රඟපෑම් නැත. ඔවුන් ගැටලුවලදී ඉතා සංසුන්ව සිටිති. ඔවුන්ට වැරදි ඉක්මනින් අල්ලා ගැනීමට හැකිය. ඔබට නිහඬ මිතුරන් නැතිනම් බොහෝ දුරට ඔබට ඔවුන්ව දුරස්ව පෙනීමට පුළුවන්. ඔවුන් බොහෝ දුරට පණිවිඩ යවන හෝ බොහෝ දුරට සංවාදයන් ආරම්භ කරන අයවලුන් නොවෙති. ඔවුන් විනිශ්චයකින් තොරව සවන් දීමෙන්, විස්තර මතක තබා ගැනීමෙන්, වැදගත් වූ විට පෙනී සිටීමෙන් හෝ අන් අය අමතක කරන දේවල් මතක තබා ගැනීමෙන් තමන් අන් අයට වඩා වෙනස් පුද්ගලයෙකු ලෙස අන් අයට පෙන්වා දෙයි. නිහඬ මිතුරන් ලෝක ජනගහනය සමග සැසඳීමේදී සංඛ්‍යාවෙන් ඉතා අඩුය. ඔවුන් කලාතුරකින් විවෘතව තම අදහස් ප්‍රකාශයට පත් කරයි. ඔවුන් බොහෝ විට ඉතාමත් අවංකය.
ඔවුන් මතු පිටින් පෙනෙන මට්ටමේ සම්බන්ධකම් පැවැත්වීමට ඉතාමත් අකමැතිය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉතාමත් ගැඹුරු සම්බන්ධකම් පැවැත්වීමටයි. එම සම්බන්ධකම්වලදී ඔවුන් අනිකාගෙන් අවංකභාවය, ස්ථාවරත්වය හා නිශ්ශබ්දතාවයට ගරු කිරීම වැනි දෑ බලාපොරොත්තු වන අතර ඔවුන්ට එසේ කිරීමට නොහැකි නම් එම සම්බන්ධකම් නතර කිරීමට දෙසරයක් නොසිතයි. ඔබ නිහඬ පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන පෙම්වතියක් නම් ඔබට ඔහුගෙන් නිරන්තරයෙන් සංවාද පවත්වාගෙන යාම, දිගු සංවාද පැවැත්වීම, හැඟීම් ප්‍රකාශ කිරීම අපේක්ෂා කළ නොහැක. නිහඬ පුද්ගලයන් දිගු සංවාද පවත්වන්නේ නැත. තමන්ගේ හැඟීම් ඍජුව ප්‍රකාශයටපත් නොකරයි. ඔවුන් ඔබට මම ඔයාට ආදරේ කියා ඉතා ඉක්මනින් ප්‍රකාශයටපත් නොකරයි. එය ප්‍රකාශ කිරීමට ඔවුන්ට දිගු කාලයක් අවශ්‍ය කරයි. හැබැයි ඒ වෙනුවට ඔවුන් ඔබව තනි නොකිරීමට, අවශ්‍ය වූ විට ඔබ වෙනුවෙන් පෙනී සිටීමට, ඔබගේ ඉල්ලීමකින් තොරව ඔබට සහාය ලබා දීමට ඕනෑම මොහොතක කටයුතු කරයි. නිහඬ පුද්ගලයන් බොහෝ දුරට කතා කරනවට වඩා සිතයි. එබැවින් ගැටුමක් ඇති වූ විට ඔවුන් වහාම ප්‍රතිචාර නොදක්වයි. ඔවුන් ගැටුම ඇති වූ තැනින් ඉවත් වන්නේ ගැටුම මගහැරීමට නොව එය තේරුම් ගැනීමටයි. ඔවුන් යමකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා වෙනුවට එය වඩාත් හොඳින් තේරුම් ගැනීමට කටයුතු සිදු කරන අයවලුන් වෙති. නමුත් බාහිරව සිට බලන අයට ඔවුන් එම ගැටුමට ක්ෂණිකව ප්‍රතිචාර නොදක්වීම ඔවුන් ඒ සඳහා ඇති බිය ලෙස වැරදියට තේරුම් ගැනීමට පුළුවන්. නමුත් මට නම් සිතෙන්නේ එය ඔවුන් ගැටුමට ප්‍රවේශමෙන් ප්‍රවිෂ්ඨ වීම ලෙසයි. නිහඬ පුද්ගලයන්ට අද්විතීය ශක්තියක් ඇත. එයින් එකක් වන්නේ නිරීක්ෂණයයි. බොරු කියන විට කෙනෙකුගේ කටහඬ වෙනස් වන ස්වභාවය, මිතුරෙකු අපහසුතාවයට පත්වන මොහොත, බලහත්කාර සිනාවක් පිටිපස්ස ඇති සැඟවුණු කලකිරීම වැනි සියුම් තොරතුරු ඔවුන් ක්ෂණිකව වටහා ගන්නවා. ඒ වගේම ඔවුන්ට තවත් එක් සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ ඕනෑම බරපතල භයානක අවස්ථාවකවත් සංසුන්ව සිටීමට ඇති හැකියාවයි. අන් අය ඉතා ඉක්මනින් චිත්ත වේගීව ප්‍රතිචාර දක්වන විට නිහඬ පුද්ගලයන් ඉතා සංසුන්ව ඒ දෙස බලාගෙන සිටිනවා. ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ ප්‍රතිචාර දැක්වීමට අවශ්‍යම නම් හෝ එසේ නොකර සිටීමට බැරිම නම් පමණි. ඔවුන් කිසිදාක එක් පාර්ශවයක තොරතුරු මත පදනම්ව පමණක් කිසිදා ප්‍රතිචාර නොදක්වනවා. ඔවුන් සෑම විටම ප්‍රතිචාර දක්වන්නේ දෙපාර්ශවයේම තොරතුරු හරියාකාරව තේරුම් ගැනීමෙන් පසුව පමණි. ඔවුන්ගේ මෙම සංසුන් ස්වභාවය කෙනෙකු විසින් ඔවුන් තුළ ඇති උදාසීනත්වය ලෙස සමහර විට වැරදියට වටහා ගැනීමට පුළුවන්. නමුත් මම නම් සිතන්නේ එය ඔවුන් චිත්ත වේග පාලනය කරගන්නා ගැඹුරුම අවස්ථාව ලෙසයි. නිහඬ මිනිසුන් ස්වාධීනත්වය අගය කරති. ඔවුන් කියවීමට, සිතීමට, ඇවිදීමට, නිර්මාණ කිරීමට, සරලව විවේක ගැනීමට හා තනිව කාලය ගත කිරීමට කැමැති. වැඩිපුර තනිව කාලය ගත කිරීමට ඔවුන් නැබ්බැහි වී ඇත. එය ඔවුන්ට සැනසීමක් ලබා දෙයි. තනිකම අන් අයට දඬුවමක් වූවාට එය ඔවුන්ට කිසිදා දඬුවමක් නොවේති. ඔවුන්ට කිසිදා සමාජ අපේක්ෂාවන් කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවේති. ඔවුන්ට අවශ්‍ය වන්නේ පීඩනයකින් තොරව ඉතා සරලව ජීවත් වීමට පමණි. නිහඬ පුද්ගලයන්ට අසාමාන්‍ය චිත්තවේගී රිද්මයක් නැත. ඔවුන් විවෘතව තමන් තුළ ඇති උද්‍යෝගී බව නොපෙන්වයි. ඒ වගේම ඔවුන් තමන් තුළ ඇති දුකද අන් අයට නොපෙන්වා තමන් තුළම තබා ගැනීමට කටයුතු කරයි. ඔවුන් වැඩි වශයෙන් තමන්ගේ චිත්තවේගී ප්‍රකාශන සිදු කරන්නේ සියුම් කුඩා සිනහවකින්, කල්පනාකාරී බැල්මකින් වැනි ආකාරයට පමණි. ඔවුන්ගේ මෙම චිත්තවේගී ප්‍රකාශන බොහෝ අය වැරදියට අර්ථකථනය කිරීමටද කටයුතු කරයි. පවුල්වල සිටින නිහඬ සමාජිකයින් සාමාන්‍ය නිරීක්ෂකයින් විදිහට කටයුතු කරයි. ඔවුන් පවුල්වල සමාජිකයන්ගේ එක් එක් පෞරුෂයන් මොන වගේද කියා තේරුම්ගෙන සිටිති. පවුල් තුළ යම්කිසි ගැටලුවක් පැන නැගියහොත් පවුලේ සමාජිකයින් ක්‍රියා කරන්නේ මොන ආකාරයටදයි ඔවුන්ට හොඳ ඉවක් ඇත. සමාජය තුළ නිහඬ මිනිසුන් වෙනස් ආකාරයකට කටයුතු කරයි. ඔවුන් අනවශ්‍ය අවධානයෙන් වැළකී සිටිති. ඔවුන් කෑගසන, පුරසාරන් දොඩවන හෝ අනවශ්‍ය අවධානයක් ඉල්ලා සිටින අයවලුන් නොවේති. ඔවුන් කතා කරනවට වඩා ක්‍රියා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ඔවුන් සමූහයක් සමග සිටින විට එතන කැපී පෙනෙන පුද්ගලයා ලෙස කටයුතු නොකරුවත් ඒ වටා ඇති සෑම දෙයක් ගැනම හා සෑම පුද්ගලයෙක් ගැනම නිරීක්ෂණය කරයි. නිහඬ පුද්ගලයන් තමන්ගේ ප්‍රශ්න ගැටලු ආතතිය යන සෑම දෙයක්ම තමන් තුළ තබා ගැනීමෙන් ඒවා තමන්ගේ අභ්‍යන්තරයෙන් විසඳීමට කටයුතු කරයි. ඔවුන් ඒවා ඉතා ප්‍රවේශමෙන් විශ්ලේෂණය කරයි. ඔවුන් ඒවා ඉක්මනින් විසඳීමට මානසික විසඳුම් සොයයි. බොහෝ නිහඬ පුද්ගලයන් තමන්ගේ සිතුවිලි සමග දිගු කාලයක් ගත කරයි. ඔවුන් යමක් සිදු කිරීමට ප්‍රථමයෙන් ඒ ගැන දෙසරයක් සිතයි. ඔවුන් තමන්ගේ මනසින් තමන් කිරීමට යන දේ ගැන චිත්‍රරූප මවා ගනී. ඔවුන් ඒ ගැන තනිවම කතා කරයි. ඔවුන් තමන් ගැනීමට යන තීරණ ගැන නැවත නැවතත් විශ්ලේෂණය කරයි. මෙම වීඩියෝ නරඹන ඔබට ඔවුන් දෙයක් ගැන ඕනෑමට වඩා සිතනවා වගේ පෙනුනත් එය ඔවුන්ට නම් ඉතා සාමාන්‍ය දෙයක් ලෙස සඳහන් කිරීමට පුළුවන්. නිහඬ පුද්ගලයන් බොහෝ විට ഘോഷාකාරී පුද්ගලයන්ට වඩා හොඳින් මිනිසුන්ව තේරුම් ගනී. ඔවුන්ට මිනිසුන් හැසිරෙන ආකාරය අනුව ඔවුන් ඊළඟට ගැනීමට යන පියවර ගැන මනා වැටහීමක් ඇත. ඔවුන්ට මිනිසුන්ගේ ව්‍යාජ කරුණාව, ඔවුන්ගේ සැඟවුණු කෝපය හා බොරු රඟපෑම් මනාව වටහා ගැනීමට හැකිය. නිහඬ පුද්ගලයන්ට ඕනෑම දෙයක් මනාව තෝරා බේරා ගැනීමට හැකිය. ඔවුන් සෑම කෙනෙකු සමගම සම්බන්ධකම් නොපවත්වයි. ඔවුන් අනුමැතිය පසුපස හඹා යන්නේ නැත.
ඔවුන් ආගන්තුකයන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ නොකරයි. ඔවුන් අන් අය සමග සම්බන්ධකම් පැවැත්වීම සීමා සහිතව සිදු කරන නිසා ඔවුන් ඒ වැදගත් පුද්ගලයන් තුළ පමණක් ආයෝජනය කරයි. ඔවුන්ගේ මෙම තෝරා බේරා ගැනීමේ හැකියාව පිටත සිට බලන අයට ඔවුන් සමාජයෙන් ඉතා දුරස්ථ පුද්ගලයන් ලෙස පෙනීමට පුළුවන්. නමුත් මට නම් සිතෙන්නේ එය ඔවුන්ගේ ස්වයං ආරක්ෂක පියවරක් විදිහට ඔවුන් එසේ කරනවා කියයි. ඔවුන් නිහඬ පුද්ගලයන් නිසා කෙනෙකුට ඔවුන් ඉතාමත් ඔතෑණී ශක්තිමත් භාවයක් නොමැති පුද්ගලයන් ලෙස පෙනීමට පුළුවන්. කෙනෙක් ගැහුවත් බැන්නත් ඒ ඉවසාගෙන සිටින අය ලෙස ඔවුන්ව ලේබල් කිරීමටද පුළුවන්. නමුත් මේ වැරදි මතයකි. ඔවුන් දන්න අය මෙන් ශක්තිමත්ය. ඔවුන්ගේ ශක්තිය අන් අය මෙන් ආක්‍රමණශීලී නොවන අභ්‍යන්තරයෙන් තියෙන දෙයකි. එය ඉවසීම, දැනුවත්භාවය, පැහැදිලිකම හා සංසුන්භාවය ලෙස සඳහන් කිරීමට පුළුවන්. ඒත් සියල්ල අවුල් සහගත, ഘോഷාකාරී හා දුෂ්කර වනවා නම් ඔවුන් ඇත්තටම කවුරුන්ද යන්න පෙන්වීමට ඔවුන් දෙසරයක් සිතන්නේද නැත. නිහඬ මිනිසුන් නිහඬතාවයට බිය නැත. ඔවුන් එහි ජීවත් වෙති. නිහඬතාවය යනු සිතුවිලි පදිංචි වී හැඟීම් හුස්ම ගන්නා අවස්ථාවක් බව ඔවුන් තේරුම්ගෙන ඇත. නිහඬතාවය යනු ඔවුන්ගේ දුර්වලතාවය නොවේ. එය ඔවුන්ගේ ස්වභාවයයි. එය ඔවුන්ගේ සැනසීමයි. නිහඬ මිනිසුන් අභිරහස් වීමට උත්සාහ නොකරයි. ඔවුන් සැඟවීමටද උත්සාහ නොකරයි. ඔවුන් ඉතා සරලව වෙනස් ලෙස ගමන් කරයි. ඔවුන් නිතර කතා නොකලත් ඔවුන්ගේ නිහඬතාවය තුළ මුළු ලෝම අඩංගු වේ. ඉතින් ඔන්න ඔය විදිහට අදට මම වීඩියෝ එක නතර කරනවා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, දන්නේ නැති දේවල් දැනගන්න කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ තව තවත් ඔයාලට ගෙන එන්න මට ශක්තියක් වෙන්න මගේ channel එක subscribe කරන්න කියන එක මතක් කරන ගමන් ගිහින් එන්න. සියලු දෙනාම මානසික සතුටෙන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා.